2025 අවසාන වෙනකොට ඊශ්‍රේලයයි පැලස්ටීනියයි අතර තිබුණ සටන් විරාමය ඇත්තටම කඩා වැටෙන්න ඔන්න මෙන්න තත්වයකට අවිල්ලා තියෙනවා. ඉතින් මේ විග්‍රහයෙන් අපි බලන්න යන්නේ මෙච්චර බලාපොරොත්තු තියාගෙන පටන් ගත්ත සාමක්‍රියාවලියක් කොහොමද මේ වගේ අවිනිශ්චිත තැනකට ආවේ සහ මේකේ අනාගතය මොන වගේ වේද කියලා. හරි. ඉතින් මේක හරියටම තේරුම් ගන්න අපි කාරණා පහක් දිහා බලමු. මුලින්ම සටන් විරාම ගිවිසුම. ඊට පස්සේ ඒ සාමයේ ඇතිවුණු ඉරිතැලීම් ගැන. ඇයි මේ කතාබහ හිරවලා තියෙන්නේ? ඒ වගේම මේ හැමදේකම මානුෂ්‍ය පිරිවැය. අන්තිමට අපි බලමු අනාගතය ගැන. හරි. එහෙනම් අපි මුලින්ම බලමු මේ දැන් තියෙන සටන් විරාමයට පදනම වුණු ගිවිසුම මොකක්ද කියලා. ඇත්තරම කිව්වොත් මුලදී හැමෝම ලොකු බලාපොරොත්තුමක් තියාගෙන විතපු සලස්මක් මේක. මේ ගිවිසුම තමයි මේ හැම දෙයකම කේන්ද්‍රය වෙන්නේ. මේක එළියට එන්නේ 2025 ජනවාරි වල කටාර් රාජ්‍යයේ මැදිහතුවීමත් එක්ක. සරලවම කිව්වොත් අදහස උනේ ප්‍රාණ අපකරුවන් සහ සිරකරුවන් අධිර දෙකකින් හුවමාරු කරගන්න එක. ඉතින් මේක කොටස් දෙකක ගිවිසුමක්. පළවෙනි අදියරේදී හමුදා ටිකක් පස්සට ගන්නවා. ඒ එක්කම ප්‍රාණ අපකරුවන් සහ සිරකරුවන් පිරිසක් හුවමාරු වෙනවා. හැබැයි අමාරුම හරිය තියෙන්නේ දෙවෙනි අදියරේ. එතනදී ඊශ්‍රායල හමුදා සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න ඕන. ඒ වගේම හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම નિરાයුධ වෙන්න ඕන. දැන් තියෙන මේ සම්පූර්ණ අවුලටම හේතුවත් ඔන්න ඔය දෙවෙනි අදියරේ තමයි. හරි. එහෙමන් දැන් අපි බලමු ඇත්තම ප්‍රශ්නෙට. මොකද මේ ගිවිසුම හිතපු විදිහට වැඩ කරන්නේ නැහැ. මෙතන වෙන්නේ දෙපැත්තෙන්ම චෝදනා එල්ල වෙන එක. ඒක නිසා විශ්වාසය ටික ටික නැති වෙලා යනවා. එක පැත්තකින් හමාස් කියනවා ඊශ්‍රායලයේ ගිවිසුම කඩ කරනවා කියලා. අනෙක් පැත්තෙන් බලනකොට ඊශ්‍රායලයේ දෙසැම්බර් 14 වෙනිදා හමාස් අණදෙන නිලධාරියෙක්ව ඉලක්ක කරලා ප්‍රහාරයක් එල්ල කරනවා. මේක නිකන් එකක් දෙකක් නෙවෙයි. හමාස් සංවිධානයේ කියන විදිහට ඊශ්‍රායලයේ මේ සටන් විරාමය 738 වතාවක් කඩ කරලා තියෙනවා. හිතා ගන්න පුළුවන් මේ ගානෙන්ම දෙගොල්ල අතර තියෙන අවිශ්වාසය කොයි වගේද කියලා. සටන් විරාමයක් කියලා කිව්වට ඇත්තටම ප්‍රචණ්ඩත්වය නැවතිලා නැහැ. මූලාශ්‍රවලට අනුව මේ කාලය ඇතුළත විතරක් පලස්තීන ජාතිකයන් 377 දෙනෙක් මිය ගිහින්. ඒ කියන්නේ සාමය ගැන කතා කර ඉන්නකොටත් මිනිස්සුන්ගේ ජීවිත නැති වෙන එක නැවතිලා නැහැ. ඔන්න ඊට පස්සේ තමයි මේ හැමදේම තවත් දරුණු අටට හැරෙන ලොකු හේතුවක් වුණ සිදුවීමක් වෙන්නේ. ඊශ්‍රායලය තහවුරු කරනවා එයාලා හමාස් සංවිධානයේ ඉහළ මනදන නිලධාරියෙක් රේඩ් සාඩ්ව ඝාතනය කරා කියලා. අන්න ඒකත් එක්ක දෙපැත්තේම ආතතිය උපරිමයටම කියා. මේ එක සිද්ධිය නිසා මුළු ගිවිසුමම අනුතරේ වැටුණා. හරි. ඉතින් ඇයි මේක හිර වෙලා තියෙන්නේ? මොකක්ද මේ දෙවනි අදියරට යන්න බැරි වෙන්න හේතුව? අපි දැන් බලමු ඒකට බලපාන ගැඹුරුම හේතු මොනවද කියලා. හරි. ප්‍රධාන හේතු කීපයක්ම තියෙනවා මේක හිර වෙන්න. එකක් හමාස් සංවිධානයේ කැමති නැහැ සම්පූර්ණයෙන්ම નિરાයුධ වෙන්න. මොකද එයාලා එක දකින්නේ යටත්වීමක් විදියට. අනිත් පැත්තෙන් ඊශ්‍රායලයේ කියනවා මියගිය ප්‍රාණයපකරු රන් ගිවිලිගේ දේහය ආපහු දෙනකල් කිසිම කතාවක් නැහැ කියලා. මේවට අමතරව ජාත්‍යන්තර දේශපාලන බලපෑම් හැමත් තියෙනවා. හැබැයි මේ හැම දෙයකටම යටින් තියෙන ලොකුම ප්‍රශ්න තමයි දෙගොල්ලෝ අතර දැන් කිසිම විශ්වාසයක් නැති එක. හරි. අපි මොහොතකට දේශපාලන කතා පැත්තකින් තියලා මේ හැම දෙයකින්ම සාමාන්‍ය මිනිස්සුන්ට වෙලා තියෙන දේ දිහා බලමු. මේකේ ඇත්තම මානුෂීය පිරිවැය. දේශපාලනේ මොනවා වුණාත්ම මේකේ ඇත්තම බර දරන්නේ සාමාන්‍ය මිනිස්සු. බලන්නේ 2023 ඔක්තෝබර් 7 වෙනිදා ඉඳන් පලස්තීන ජාතිකයන් 70118කට වඩා මිය ගිහින්. ඒ විතරක් නෙවෙයි තවත් 1,70,999 දෙනෙක් තුවාල ලැබලා තියෙනවා. මේ සංඛ්‍යා දිහා බැලුවම තේරෙනවා මේක කොයිතරම් ලොකු මානුෂීය ව්‍යසනයක්ද කියලා. ජීවිත විතරක් නෙවෙයි බලන්න මේක. මේකෙන් පෙන්වන්නේ සිවිල් දේවල් වලට වෙලා තියෙන විනාශය. ගාසා තීරයේ පාසල් වලින් හිතන්න 93%කටම හානි වෙලා. නැත්තම් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. ඒ කියන්නේ මුළු පරම්පරාවකගේම අනාගතය තමයි අවදානමේ වැටෙන්නේ. ඇත්තටම කිව්වොත් මේ හැම දෙයකම ප්‍රතිඵලය එක වාක්‍යයකින් කියන්න පුළුවන් ගාසා තීරයේ ඉන්න මුළු ජනගහණයම වගේ දැන් අවතැන් වෙලා. මුළු සමාජයකටම උන් හිටිතැන් නැති වෙලා. කොත ඉතින් අපි එනවා අවසාන කොටසට. මේ හැමදේම එක්ක දැන් අපි ඉන්නේ කොතනද? තත්ත්වය ඇත්තරම තියෙන්නේ කඩාවැටීමේ අද්දර. මේකට මැදිහත් වෙන ජාත්‍යන්තර පාර්ශ්ව පවා දැන් අනතුරු අංගවනවා. යාලා කියන දේ තමයි මේක. ප්‍රගතිය හරිම හිමින් යන්නේ. දෙවෙනි අදියරේ කතාබහ අසාර්ථක වුණොත් හැවදේම කඩාගෙන වැටෙන්න අවදානමක් තියෙනවා. මේකෙන් තේරෙනවා තත්ත්වය කොච්චර බරපතලද කියලා.
ඉතින් මේ හැමදේම අන්තිමට එක ප්‍රශ්නයකට තමයි ඇවිල්ලා නතර වෙන්නේ. දෙපැත්තෙම විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙන වෙලාවක ආයෙත් ගොඩනගන්න පුළුවන් මොනවද මේ මුළු ගැටුමේම අනාගතයේ මිලියන ගානක මිනිස්සුන්ගේ ඉරණම රැඳිලා තියෙන්නේ ඔන්න ඔර ප්‍රශ්නට ලැබෙන උත්තරේ උඩ තමයි.